ඊට්‍රක්ෂයකට අදත් අපේ යාළුවෝ ඔක්කොම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මීට කලින් මම පොරොන්දු වුණා ඇප් මේක වීඩියෝ සීරීස් එකක් අලුතෙන් ඕගොල්ලොන්ට අරගෙන එනවා කියලා. ඒකට හේතුව මම මීට කලින් කරලා තියෙන ඇප් මේක වීඩියෝ සීරීස් එක මේ වෙද්දි මේ ප්ලැට්ෆෝම් එකේ අප්ඩේට්ස් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඕගොල්ලොන්ට ඇප් එකක් ක්‍රියේට් කරගනිද්දී account එකක් ක්‍රියේට් කරගනිද්දී ගොඩක් ප්‍රශ්න වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න හැම දෙයක්ම මගහරවාගෙන හරියටම account එක හදන තැන ඉඳගෙන හරියටම app එකක් හදලා approve කරගෙන ඒ app එක publish කරන තැන දක්වා අපි මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් යමු වීඩියෝ එකට හරියටම ඔයාගේ app එක කොහොමද නිර්මාණය කරගන්නේ ඒ වගේම අද අපි කතා කරමු ඔයාගෙම කියලා app මේක account එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට appmake.lk කියන වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට platform එක බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න හම්බ වෙනවා මේ app එකෙන් develop කරලා සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම appmake platform එක ගැන සම්පූර්ණ අවබෝධයක් මේ platform එක පාවිච්චි කරොත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම අද හදන්නේ account එකක් හින්දා මම මෙතන sign in කියන බටන් එක උඩ click කරනවා. ඉතින් sign in එක උඩ click කරාට පස්සේ අපිව මෙන්න මේ වගේ window එකකට තමයි redirect වෙන්නේ. ඉතින් මෙන්න මේ redirect වෙන window එකේ අපිට බලා ගන්න හම්බ වෙනවා sign up කියලා option එකක් පල්ලෙහා. මේ වෙද්දි මම account එකක් create කරලා තියෙන හින්දා තමයි මගේ මේ email එකයි password එකයි automatic capture වෙලා තියෙන්නේ. ඉතින් මෙතන sign up එක උඩ click කරාට පස්සේ සමහර වෙලාවට මේ sign up button එක එකපාරට වැඩ කළේ නැත්නම් 3-4 පාරක් වඩ ක්ලික් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට බොහොම ලේසියෙන් app මේක ගිණුම නිර්මාණය කරන ස්ටේජ් එකට යන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ලෝඩ් වෙනවා කිහිප පාරක්. මේක අර මම කිව්වා වගේ එකපාරක් ඔයාට sign up button එක උඩ වැඩ කරේ නැත්නම් ඔයා කිහිප පාරක් try කරන්න ඕන. ඉතින් මේ විදිහට ඔයාගේ personal details නම country එක ඊට පස්සේ mobile number එක මම recommend කරන්නේ ඔයාට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් mobitel number එකක් use කරන්න කියලා. ඊට අමතරව password එක දාලා ඔයාට terms and condition mobitel එකේ app එකේ terms and condition වලට එකඟ වෙනවා කියලා. ඒ දෙකට ටික් දෙක දාගෙන බොහොම ලේසියෙන් ඔයාගේ app මේක ගිණුම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන පෙන්නන්නම්. ෆෝන් නම්බර් එක ගහලා ඒක වැලිඩේට් කරලා OTP එක එන්ටර් කරලා තමයි ඔයාලට මේ විදියට පාස්වර්ඩ් එකක් හදාගෙන මේවා කරට තියෙන්නේ. ඊට පස්සේ මම අර කිව්ව terms and condition select කරන්න තියෙනවා. app මේක එකට තියෙන idea mart එකේ terms and condition ඒ වගේම mobitel වලට තියෙන mspace එකේ terms and condition. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම දන්නවා idea mart කියන්නේ මොනවද mspace කියන්නේ මොනවද කියලා. ඉතින් ඒක දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම search කරලා බලන්න ඊට්‍රක්ෂෝ mspace idea mart කියලා search කරලා බලන්න. ඉතින් මේ විදිහට ඔයාලට මේ account එකට log වුණාට පස්සේ මම edit profile එකේදී ඔයාලට දාන්න ඕන other detail ටික පෙන්නන්න. මෙතන මම මගේ profile එකට ගිහිල්ලා edit profile එකට යනවා. චුට්ටක් slow මේක platform එකේ අවුලක් internet connection එකේ නෙමෙයි platform එක පොඩ්ඩක් විතර මේ lag වෙනවා. ඉතින් එතකොට මෙතන අපිට බලා ගන්න හම්බ වෙනවා edit profile කියලා button එක. ඉතින් මෙන්න මේ edit profile කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙනවා අපේ NIC details, bank details දාලා තියෙනවා. ඒ වගේම අපිට enter කරන්න හම්බ වෙනවා අපේ bank details. ඉතින් මෙන්න මේ ටික ඔක්කොම අපි හරියටම අපේ enter කරන්න ඕනේ. ඉතින් දැන් ඔයාට ඔයාගෙම කියලා appmake.lk එකේ account එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි ඔයාට appmake account එකක් තියෙනවා නම් ඔයාගේ පල්ලෙහා comment section එකේ මේ account එක ගැන විස්තරය දාන්න. ඒ වගේම ඔයාට මේ වෙනකොට app මේක account එකක් නැත්නම් ඒ experience එකත් අනිවාර්යයෙන්ම පල්ලෙහා comment section එකේ දාන්න. අදම ගිහිල්ලා app මේක account එකක් නිර්මාණය කරගන්න. මොකද ඉස්සරහට ඔයා app මේක app එකක් හදලා මුදල් උපයන්න හදන්නේ. ඉතින් ඒ වගේම දැන්ටමත් ඊට්‍රක්ෂෝ subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක subscribe කරලා notification all දාලා තියාගන්න.
ඉතින් එහෙනම් අපි සෝෂල් මීඩියා වලින් ලයික් කරන්න මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් බලන්න කැමති නම් යන්න අපේ channel එකට. ගිහිල්ලා තාක්ෂණික අධ්‍යාපනික වීඩියෝස් ගොඩක් අපේ channel එකේ කරලා තියෙනවා. ඒ දේවල් ඔක්කොම බලන්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා.